සුරරද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන හිර ඔන්න දැන් තම්බනේල් එකේ බලමු කට්ටිය දන්නවා මේ අපි සිරීපාද යන්න හදන්නේ. දැන් මුලින්ම දැන් වෙලාව කියලා අපි හවස තමයි නගින්. දැන් නම් 5ට විතර ඇති හවස. 4:00මාරයි. අපි ඉතින් රත්නපුර පැත්තෙන් තමයි සිරීපාද නගින්න හදන්නේ. මේ දැන් ඔන්න කෑවා අපි ඉස්සර මම වැඩ කරන කාලේ කන කඩයක් තියෙනවා රොටි. තෝස් එහෙම. කාලෙකින් තමයි අවුරුදු 4කින් විතර පස්සේ තමයි රත්නපුර පැත්තට යන්නේ. එතකොට මේ එකෙන් නැවැත්තුව බලන්න තියෙනවද කියලා තෝසේ කන්න තෝසේ නැහැ මේ වෙලාවට මේ රොටි තමයි තිබුණේ. හරි අද වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන් සම්පූර්ණ අපි සිරිපාදල කියලා බහිනකම් මොනවද වෙන්නේ මොකක්ද උනේ කියලා බලා ගන්න පුළුවන්. අපිත් එක්ක මුළු වීඩියෝ එක පුරාටම සෙට් ලයික් පොඩි මෑන් හායි එකක් දානවා. රොටි කන්න හදන්න රොටි තුනක් තමයි කන්න ගත්තේ පස් දෙනාම මේ ඊටසේ ලක්ෂිකාට තනියෙන් එකක් කන්න ඕනේ කිව්වා ඊළඟට ඔක්කොටම තනියෙන් කන්න ඕනේ කිව්වා රොටි රසය ලුණු මිරිස් හොඳයි කියලා තාමින්ද ආයි තව දෙයක් ගත්තා. ඔය එක පුදුම ගන්නවා. කමන්නේ. මම තියර කම්. කොච්චි දාපු ලුණු මිරිස් සම්පූර්ණයෙන් ඉවරනකන් කාලා එයාට කාලේ වුණාමුළු සැර. අර තියනවා ප්ලේට්. හරි නේ. දැන් රොටු ගලන්න තරමට එයාට අමාරු වෙලා තියෙනවා. චාමි දෙක කොච්චර නම් මොකද බා? බෝලකොත්. එන කනකොට සැර නැහැ. කාලේ වුණා. කාලේ වුණා සැර. අපි ඒක හොඳයි නේ. ඒතකොට කන්න පුළුවන් නේ. නෑ දෙන්න මුලේ. මේ ගණන් ගන්නවා මෙයාගේ කොණ්ඩෙට මේ වෙලා තියෙන නාලා පිහදාන්න නැතුව ඉඳලා මලකඩ කාලා. එහෙම කේස් එකක් තියෙන නැත්නම් මේ ඉන්න අයියානේ. දැන් මෙයාගේ කොණ්ඩෙත් එහෙම නෙමෙයි නේ ලක්ෂිකා. මේ වෙලා තියෙන නාලා පිහදාන්න නැතුව ඉඳලා. අපෝ ඉස්සර හිටින් නිනාකම සංසාර කාල කිරෙනවා. අර ෆොටෝ වල සාමින්ද කියනවා වෙනස් කරේ කවුද? මෙයා තමයි. මෙයාද? අමයි මේ රත්නපුර පැත්තෙන් යන හැමෝම ගා පොඩි සිරිතක් තියෙනවා මේ පත්තිනි දේවාලේ ගාව පොඩ්ඩක් පඳුරක් දානවා අනිවාර්යෙන්ම. පාස්කම් තියෙන තැනක් ඒකින්ද අපි ඒක කරනවා. මගේ සිහසුන ඔබේ මෙම තමා මමද ඔය හැපොයි ආසි පතා XX අපි දැන් මේ රත්නපුර සවන් දේවාලේ ඉන්නේ. දැන් මෙතනින් අපි පළාත් බද්දල
පාරේ යන්න ඕනේ. අපි ඉතින් සිරිපාදේ කරුණා කරන්න කලින් ඉස්සෙල්ලාම අපි සමාන දේවාලයට ආවා. වැඳලා කරලා යන්න. අපි රත්නපුරෙන් යන හැම පාරම එනවනේ. ඔව්. අපි මේ කාලේ කියන්නේ අපි අන්තිමටම ගිය අපි දැන් අවුරුදු දෙකකින් යන්නේ. ඔව්. මේ අවුරුදු දෙකක් ගියේ නෑ. මිකේලි හම්බෙන්න ආවට පස්සේ ඉතින් ගිය අවුරුදු මිකේලි ෂූට් එකනේ. දැන් අදත් ඉතින් දාලා තමයි ආවේ අම්මා ගාවට. ඉතින් අර පොඩක් තේරෙන හින්දා. මේ මොකද්ද? දැනට මිකේලි අවුලක් නැහැ කෝල් මුකුත් අපිට ආවේ නැහැ තාම. ඒකෙන්ද අන්තිමේටම වෙනට අපි එක ළඟ අවුරුද්දක් හැදින් වලින්ම තමයි ගියේ. මේ කාලෙකින් මේ පැත්තේ යන්නේ. බලමු ඉස්සරහටත් අපි වීඩියෝ ක්ලිප්ස් අරගන්නවා. ඒ ටික ඔක්කොම එකතු කරලා තමයි වීඩියෝ එකක් හදන්නේ. අපි බලමු. 2026 සිරිපා කරුණාව අපි මේ දැන් තමයි ආවේ මේ සිරිපාදේ නගින්න පටන් ගන්න. මේ ඔක්කොම බෑග් වලට තියෙන ටික කාර් එකට දාලා නයිට්‍රජන් ගහලා වගේ බා. වැඩි බර අඩුවේ. ඒ මොනවද චාමින්ද? මේ සෙරපු දෙක. සෙරපු දෙක. මේ ටික ඔක්කොම මේ කාර් එකේ තියලා බර අඩු දේවල් ටික විතරයි අරන් යන්නේ. අපි පිරිකරගෙන ආවා ගෙදරින් පූජා කරන්න. දැන් ඉතින් නගින්න තමයි තියෙන්නේ. අපි මේ පොඩ්ඩක් කල්පනා කරා මේ රෑ ලොකුට දේවල් පේන්නේ නැහනේ. මොකක් හරි විශේෂ දෙයක් තිබුණොත් මොනවා හරි දෙයක් පෙන්වන්න දෙයක් තිබුණොත් විතරක් මේ රෑ පෙන්නනවා. එහෙම නැත්නම් මේ හෙට උදේ අපි ආයි බහිනවානේ. මේ සිරිපාදේ වැදලා එතකොට ඒ ටික ඔක්කොම ටික පිළිවෙලට වෙන දේවල් ටික දවල් වරුවට පෙන්වන්න තමයි බලන්නේ. බලමු. ඔන්න අපි කරුණා කරන්න හදන්නේ මේ ඇත්තටම රජමාවත පාරේ තියෙන පන්සලට ගිහිල්ලා එතන වැඳලා කරලා දැන් වෙලාව හරියටම 8යි. ඔව්. 8යි. 8ට පටන් ගන්න. කට්ටිය ලෑස්ති. හරියටම 8යි. කිසිදු කරදරයක් නැතුවනේ කරුණා කරන්න අපිට හම්බෙන්න ඕනේ. එහෙනම් අපි කරුණා කරන්නයි හදන්නේ. තමයි අපි පළවෙනි පාරට දැන් කරුණා කරන ගමන් පොඩ නතර වුණා. පළවෙනි පාරට. අපි කොත්තුමි එකක් කරන්න හදන්නේ. ඇත්තටම මේ වාර මේ අපේ සුදු මහත්තයාට පොඩ්ඩක් අමාරුයි. මේවා හොර ඇඟවල් මිත්‍රවරුනි. යයි කොන්දර ඉදරවල්. මම බැලුවේ මේ දැන් යන ගම අයියලා නගිනවානේ පොඩ්ඩක් මල්ලි කෙනෙක් හරි කමන්නේ. මෙයා දැන් වයස වැඩි. නේද අම්මා. මට සපෝට් එකට නියම කොල්ලෙක් ඉන්නවා වන්නේ. කොටිම කියනවා ඔයගොල්ලෝ දන්නේ. අපේ ධෝනිගේ මහත්තයා පෙන්න. ධෝනි මහත්තයා පෙන්න. පේන්න. හරිද? මෙයාගේ බෑග් එකත් අර ළමයා මුලදීම අරගත්ත මෙයා ඒ තරම් අමාරුයි. අයියෝ. ඔක්කොම ගලවනවා. ලැජ්ජයිත් එක්ක මේ මගේ හස්බන්ඩ් කියන්නේ. මම දැන් මේ නංගි වගේ අදහද. අර පෙන්නන්න අර කොත්තුමේ දානවා. ඔව් කොත්තුමේකින්. zoom කර. කොත්තුමේ රැස්ති වෙනවා. මේ දුන් දදා පායි. අසයි. මාරු. අපි කොත්තුමේ ගාපු කඩේ පිටිපස්සේ ඒගොල්ලොම මේ දොදොල් හදනවා අයියා. ඊයම වැඩික්. අයි පැය කීයක් ගහන්න ඕනද දොදොලක් හරි සෙට් වෙන්න? 3ක්. පැය 3ක් වගේ ගහන්න ඕන. දැන් වෙලාව රෑ 10යි. ඔව් රෑ 10යි. දැන් පඩිගෙත් යමු නැගේ අපි 2200ක් ඉවරයි. අම්මෝ. මම ඉතින් බෙනා ලක්ෂ ගාලා. ඔව් අපි විතර කවුරුත්ම නැහැ. කවුරුත්ම නැහැ. මාර නිස්කලංකයි. හිමෙන් සීල නැගගෙන ආවා. කඩ මේ පාර කඩවල වලට නම්බර්ස් දීලා තියෙනවා. අපි දැන් කඩ කීයද මල්ලි නැගේ? 17. කඩ 17ක් ඉවරයි. තව තියෙන කඩ එතකොට 16යි නේ. කඩ 16 කියම්. අපි මළුවේ. ලක්ෂ ගාන මටත් ඉස්සරහින් යනවා. මම තමයි අන්තිමට යනවා. මිල පෙන්නන්න. ඒවද? ලක්ෂ ගාන ඔක්කොම ගිහලා මම විතරයි. ලස්සන සුදු. එතෙක් ඉන්නවා. හා? අම්මේ. ඉන් ලක්ෂිකා ඉස්සරහින් යනවා. පිළිගෙරට අරගෙන. අම්මෝ. අපි වෙනම මල්ලි කෙනෙක් ගෙනවා බෑග් අදගෙන යන්න පල්ලේ. කොල්ලා තමයි අපේ. මම සේවි බාර දීලා දුන්නා. බෑග් ටික ඔක්කොම අරගෙන යන්නේ.
පොඩි මීදුම ගතියක් නම් තියෙනවා. චුට්ටක් විතර තියෙනවා. දැන් අපි ඉන්නේ ලිහිණි හෙළගාව. ලිහිණි හෙළගාව ඉන්නේ දැන් අපේ චාමින් ලිහිණි අක්කට කතා කරන්න හදන්නේ. යන්නේ. පොඩ්ඩයි තාමි. පොඩ්ඩයි. පොඩ්ඩයි. මත් අයියෙන් කෑ ගන්න ඉන්නේ අක්කට. හා. මේ එන්න කියමු. කියන්න. ලිහිණි අක්කේ! මදි. ලිහිණි අක්කේ! අපි ආවෝ! දැන් වෙලාව හරියටම රෑ 12යි. අපි පඩි 4500ක් නැගලා තින්නේ. තව පොඩ්ඩයි. හලෝ. දැන් මං හිතන්නේ අපි හරි අඩක් විතර ඉවරයි. 4700. හරි අඩකට ලං වෙනවා. අපිට දැන් තමයි මේ පළවෙනි පාරට සිරිපාදේ මළුව පේන්න ගත්තේ. අම්මෝ මේ මේන් කොඩු කරේ මොකද හිතන්නේ? අම්මෝ මට නම් හරි සතුටුයි. අම්මෝ මම තමයි පිටු පස්සේ මාපු එක්කන මේ දෙන්න ගියා දෝනිගේ මහත්තයයි ලක්ෂිකයි දෝනි එක්කරහින් ගියා. දැන් අපිට මෙතෙන්ට පේනවා මළුව පොඩ්ඩක් ඉන්න අපිට බලමු try කරලා. ඔව් ඒක තමයි බලමු පේනවා. ඔන්න තියෙනවා මළුව. අපිට දැන් උතෙන්ට තමයි යන්න තියෙන්නේ. ඔන්න බලන්න අපිට පේන විදිය. මෙච්චර පොඩියට තමයි පේන්නේ. අපි මේ පොඩ්ඩක් විශේෂ තැනක ඉන්නේ. මේ තමයි මේ පලාබද්දල පාරේ රජමාවතෙන් ශ්‍රීපාද යනකොට කළු ගඟ පටන් ගන්න තැන උල්පත. මෙතනින් මේ මෙතනින් ඇතුළට තමයි තියෙන්නේ. හරි උල්පත. මට මෙතන තමයි මාක් එකක් දාලා තියෙන්නේ. මම ටිකක් හිමින් ආව පිටිපස්සෙන්. මේගොල්ලෝ මට කලින් ඇවිල්ලා. අපි එන්න කලින් ගත්තා ඔය එක දේවල් ಜಾති දෙක තුනක් ගත්තා. මේගොල්ලෝ ඒව කනවා. අපි දැන් ඉන්නේ ගජමන්සල දියබෙත්නේ. දැන් වෙලාව පාන්දර 1යි. අපි මේ පොඩි හොඳ දෙයක් කරා ලක්ෂිකාගේ අදහසකට ලක්ෂිකා ගෙනාවා මේ shopping bag එකක් ගෙනල්ලා තියෙන්නේ. අපි ගන්න ඔක්කොම පැකට් ඔක්කොම මේ shopping bag එකට තමයි ලක්ෂිකා දාන්නේ. දාලා එයා ගිහිල්ලා යනකම්ම ඔක්කොම තියෙන ඒවා ටික අපි ගෙනාපු දේවල් ඔක්කොම ටික අරන් යන තමයි ලක්ෂිකාගේ අදහස. ඒක හොඳයි නේ තාමද නේ? දැන් ලොලිපොප් එකක් කන්න හන්නේ රඩේගේ මගේ හිතේ තියෙන ලොලිපොප් එක කන්න. ඔයගොල්ලන්ට බෑනේ මට විතරයි පුළුවන්. අපි දැන් ඉන්නේ ගෙත්තම්පානේ. සාමිද වෙලා ගිහින් මේ අපේ 1:10 1:10 අපි ඒතර අර අතන ඉඳලා ගොඩක් ඉක්මනට ඇවිල්ලා නේ. අපි ඉන්න කෝඩු එක්කෙනෙක් ඉන්නවා. අපි දැන් එයාට කියලා ගෙත්තම් කරන්න හදන්නේ. ඉතර ගන්න මේක දාන්න. මෙතන මේකේ තියෙනවා කතාව කියලා තියෙනවා. මොකද්ද කියලා මේකට තියෙන ජනප්‍රවාදය මොකද්ද කියලා මේ තියෙන දැනට ගෙත්තම් කරලා තියෙන ඒවා ටික. ලක්ෂිකයි මේ අර මල්ලි මේ තේ කඩේට ගියා. අපේ කෝඩු ළමයා ගෙත්තම් පානේ ගෙත්තම් කරන්න හදන්නේ. ලක්ෂිකා දිව්‍යාගීගේ නවතම පෙනුම යන්නේ
අපි දැන් ධර්මරාජ ගලේ ඉන්නේ. දැන් කට්ටිය ලෑස්තිනවා ධර්මරාජ ගලේ පඩි ගණන් කරන්න. කතාවක් තියෙනවා කවුරු ගණන් කරත් එකම ගාණක් එන්නේ නැහැ කියලා. ඒක ජනප්‍රවාදයක් හරි මතයක් හරි වෙන්න පුළුවන්. හැබැයි අපි දැන් ලෑස්ති වෙනවා ගණන් කරන්න. පඩි ගණන් කරලා බලන්න. එහෙම නේද ළමයි? එහෙම තමයි. ඔව්. අපි දැන් ධර්මරාජ ගලට ඉතා ආසන්නයි. අර ඈතින් අර කට්ටියක් නැගින්න ලයිට් එළි අන්න රයිට්. ඒ තමයි ධර්මරාජ ගල. අපි දැන් බලමු මේගොල්ලෝ පඩි ගණන් කරන විදිය. ඔන්න ධර්මරාජ ගලේ පඩි ගණන් කරන්න හදන්නේ. හරි. උදේට යන්න. යන්න ඔය දෙන්න. මෙතනින්ද පටන් ගන්න. ඔව්. මමත් දැන් ගණන් කරනවා. ඒගොල්ලෝ ගණන් කරගෙන උඩට යනවා. අනු දෙකයි. ඔයගොල්ලන්ට කීයද? 93ක් ආවා. හරි. එයාට 92යි. 92යි. මට 93. හා. මට 92යි. හා. දැන් වෙලාව 4:00 පාන්දර. වෙලාව කිව්වේ පාන්දර 4:00. දැන් අපි මහගිරි දඹේට ඔව් මහගිරි දඹේට ගොඩක් ළඟ තියෙන මම පෙන්නන්නම් එහා පැත්තේ. මෙන්න අපේ කට්ටිය ලක්ෂිකා ලොකු උලගක් තියෙනවා දැන්. සාමින්දයි නම් ගියේ නගින ගම. එතන අම්මෝ ඔබින මම පෙන්නනවා දැන් නම් අලුවට මාර ළඟයි ළඟ පේන්නේ. අච්චරයි අපිට තව කරුණා කරන්න තියෙන්නේ. මොනවා ඉතාලන්නේ. මාගිල් දමේට අපි ඉතාම කිට්ටුයි. ඒ hina වෙන්නේ. හති අම්මෝ. දැන් මම වයස 32ක පරිණත පුද්ගලෙක්. ලක්ෂිකා මට කිව්වා වයස පුද්ගලෙක් කියලා කියන්න එපා. වයසකයි කියලා පරිණතයි කියන්නේ. ඉතින් මම අවුරුදු 32ක පරිණත පුද්ගලයෙක්. අපි දැන් මහගිරි දඹේ තරණය කරන්න තමයි සූදානම් වෙන්නේ. එලේ නාගි. යෝ පුත්. අපේ බුදුන්. අපේ වන්දේ. පෙරලිපෙර. අපේ වන්දේ. අපේ බුදුන්. අපේ වන්දේ. පෙරලිපෙර. අපේ වන්දේ. අග්ගලකා. එලේ නාගි. අග්ගලකා. එලේ නාගි. වෙලාව 5:37යි. අපේ පලාවද්දලින් හවස රෑ 8ට තමයි කරුණා කරන්න පටන් ගත්තේ. සාදු. අපි හරියටම පහමාර වෙනකොට මළුවට කරුණා කරලා ඉවරයි. දැන් මේ ගොඩක් කට්ටිය ඊරසේවි බලන්න තමයි මේ ඉන්නේ. මෙච්චර හති මේ ඉක්මනට නැග්ගා. මොකද එක පැත්තක් මේ රතු වෙලා තියෙන හින්දා ඊරසේවි බලන්න ඕන හින්දා තමයි ඉක්මනට නැග්ගේ. මම පොඩ්ඩක් පෙන්නන්න. රතු වෙලා තියෙන්නේ. බලමු අපිට ඊරසේවි බලන්න පුළුවන් වෙයි. සුර රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරී
පාතඹර සකි සඳ පෙනේ සමානොලගිර නැගෙන හිර අපි මෙච්චරලා මේ විරසය මේ බැලුවා. දැන් පූජාව තියෙනවා. පූජා ඉවරනම තමයි අපි වඳින්න යන්න හදන්නේ. අපි ළමින්ද පැය කීයක්ද ඔක්කොම? 10 නේ. ඉතින් 6 වුණා නම් 10යි 9 මාර. දැන් 9 මාර පහ මාර වෙනකොට ආවා. මම ඒක ක්ලිප් එකක් ගත්තා. දැන් පූජාව පටන් ගන්න හදන්නේ. පූජා ඉවරනාට පස්සේ ඒ දහසේ වඳිනවා. අද සෙනග නෑ ගොඩක් කට්ටිය. සෙනග ගොඩක් අඩුයි. ඒකෙන්ද නිදහසේ හොඳට වැඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි කෙලින්ම පහලට කරුණා කරනවා. පොඩි සීතලක් තියෙනවා. ඒකයි මම මේ දාගලන්නේ. පහලට කරුණා කරලා අපි ගෙදර යනවා. අපි සෙනග නැති හින්දා හොඳට වැඳ ගන්න හම්බුණා නේ ගාමිනේ. සෙනග නැහැ. කිසිම රෂ් එකක් නැහැ. හොඳට නිදහසේ වැඳගත්තා. ඊට පස්සේ පහන් පත්තු කරලා අනුගුරු පත්තු කරලා දැන් අපි පහලට කරුණා කරන්න තමයි හදන්නේ. අපි යන ගමන් තියෙන ටිකක් ඒ දේවල් ටිකක් පෙන්නන්න. විශේෂ මොන හරි දේවල් තිබුණොත් පෙන්නන්න. අපි හිමින් හිමින් දැන් පහලට කරුණා කරන්න ගන්න වෙලාව කිද මල්ලි දැන්. අපි ගොඩක් පරක්කු නෑ. අර පූජා තිබුණානේ උදේ. ඒකෙන් තමයි ටිකක් කර තව පරක්කු උනේ. අතන දැන් ඇති 8ටත් ළඟ ඇති නේ. කියලා. 8යි. අපි හවස 8ට තමයි පල්ලෙහෙන් නැග්ගේ. අපි ඉහළින් පහළට කරුණා කරන්නේ උදේ 8ට. ඔන්න මහගිරි දඹේ අවසානය. මෙතන මහගිරි දඹේ ඉවරයි. අපිට පැය භාගයක් වගේ ගියා මහගිරි දඹේ වහින්න. දැන් තියෙන්නේ අනිත් ටික ඉවර කරගෙන යන්න. දැන් මෙතන තියෙනවා කඩයක්. රතු අම්බලමද මොකද කියන්නේ? මට හරියට මතක නැහැ. එතනින් උදේට කන්න තමයි හදන්නේ බත් මොන හරි. ඊයේ දවල්ට පස්සේ බත් කෑවේ නෑ නේද අමනේ? ලස්සික දවල්ට කාලත් නැහැ. නූඩල්ස්ම තමයි. අරන්නරමයි නඩේ ගුරා යන්න ඕනේ පෙළුනේ. අපි මේ යනවා මේ සාම්ප්‍රදායික නඩේ ගුරා අපි මේ හැරමිට් එක ගහ යන්නම් මඩ එක ගහ යනවා. අනිදි මත හැදි නෑ අපි ටික අදුර ඔය තමයි. ආයි ටික දුර යනවා. එහෙම තමයි. එහෙම තමයි. අපේ නඩේ ගුරාට හාති. එහෙම තමයි ඉතින්. මහන්සි වෙන කොල්ලෝනේ අපි. දැන් කොල්ලෝ. ඔව් මෙච්චර වෙලා දැන් වෙන එකද නාකි. පරිණත මිනිස්සු ඔන්න ගෑම කියනවා ළමයි. අපේ වීඩියෝ එකට දාගන්න. රයිට් දාන්න. මෙන්න මේ අයියා තමයි හදන්නේ. හරිද කොරයි? ඒකේ දාපාර මික්ස් රයිස් එක වගේ. දැන් මං හිටගෙන කනවා ඉඳගෙන කනකොට වැඩිපුර කන්න බැරි වෙනවා. අල්ල ළඟෙන් වැඩිපුර කන්න බැරි වෙනවා ඒකට. ඇයි? නෑ ඒ දැන් ඉන්නේ තයි වගේ.
කාලා දැන් නිදාගත්තා. සරයි මේ මොනයි මම රස්නේ. ඒක නම් ඇත්තටම නේ සෝස් එකයි සෝයා මීට් තියෙනවා සෝස් මස්වත් බිත්තරවත් නැතුව මෙච්චර රසට. තනි කර සුපිරියක් තමයි අපි බිත්තර දාන්නේ නැහැ මංකල් මෙයාම බිත්තර තිබුණාද අපි මේ පැත්තේ කඩයක් දාමුකෝ අපි අම්මා පාජේ හොඳේ පල්ලා අයියේ ගොඩ යන්න පුළුවන් කරයි එකම ක්‍රමේ තමයි ඕක ඔන්න අපි උදේටයි දවල්ටයි ඔක්කොටම එකපාර කෑවා නියම ඒක ඇත්තට මේ කඩේ නියමයි මාව රසයි හැබැයි අන්තිමට විශ්වාස කරන්න බෑ බිත්තර දාලත් නැහැ චිකන් දාලත් නෑ හැබැයි අනේ වන්දා ඒක නම් මාර රසයි දැන් මේ ඔක්කොමලා බඩ ස්පුරුත්තාවට නිකන් කාලා ඉන්නේ ෆුල් රයිස් එකක් ඊට පස්සේ ෆුල් රයිස් තුනකට ගියා හරි අපි ආයි ගමන පටන් ගත්තා බලමු මොකද වෙන්නේ කියලා හැටන් පාරේ යනකොට අපිට හම්බෙන මකර තොරණයි රත්නපුරා පාරේ යනකොට අපිට හම්බෙන මකර තොරණයි පොඩ්ඩක් වෙනස් ආකාර දෙකක් තමයි ගන්නෙ දැන් අපි ඉන්නේ රත්නපුර පාරේ කරුණා කරනකොට තියෙන මකර තොරණ ගාව එතනට සිරිපාද මළුව හරි ලස්සනට පේනවා ඉතින් සිරිපාද කන්ද තව මෙතන ඉඳලා කිලෝමීටර් 3මාරක් විතර යන්න තියෙනවා සාමාන්‍යයෙන් පැය 3මාරක 4ක විතර ගමනක් තමයි තියෙන්නේ ලක්ෂිකාලා එනකන් අපි තුන්දෙනා ඉන්නවා මෙතනට වෙලා පොඩ්ඩක් මහන්සිනේ ජාමියා ලක්ෂිකා ජාමින් දෙක නෝලා හිමින් එනවා එකට එතකන් අපි මෙතන ඉන්නවා මෙතන වෙනම හට්ටයක් කරලා තමයි මම පෙන්නන්න මේ තියෙන මෙන්න මෙහෙම බංකු හදලා වහලක් හදලා හොඳට ඉන්න පුළුවන් කියලා හදලා තියෙනවා දැන් නම් හොඳටම මහන්සි හොඳේ ඊයේ රාත්‍රියට පටන් ගත්ත ගමනනේ එක දිගටම නිදාගත්තෙත් නෑ ගාමින්දනේ අපි එක දිගට මැද්දානේ කොහොම හරි තාපය 3ක් හෝ 4ක් අපිට ගත වෙයි වගේ නම් ටාගට් එක තියෙන හවස 5 වෙන්න කලින් යන්න බලමු ලක්ෂිකාගේ ඊයනිත් නංගිගේ එන විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ හොඳ ගාන මොනෝනේ අමාරු මේ ක්ලිප් එක ගන්නකොට නම් මට චුට්ටක් විතර ඇවිද ගන්න අමාරු වෙලා තිබුණේ කියන කකුල කෙටලා හින්දා මොකද අපි ලොකුවට ඉතින් ඔය කඳුනගෙන ඒව කරන්න හොරා ඇඟවල්නේ යන්නේ මේක නම් ලක්ෂිකා හොරෙන් වීඩියෝ කරලා තිබුණේ මං ඉතින් ලක්ෂිකා පවුනේ ඒකේ හින්දා මේකට ඇඩ් කෙරුවා තව පල්ලෙහාට යනකොට මට නම් තව අමාරු වුණා අන්තිමට මේ අපේ පොඩි මල්ලි උදව්වෙන් තමයි මම කොහොම හරි පල්ලෙහාටම බැස්සේ එමේ පරිස්සමෙන් එතනින් එහාට මොකද උනේ ඔයා දැන් නෑ ඔයා ගෙදරනේ එතනින් එහාට උනේ ඔයිටත් වඩා අමාරු වුණා මට බහිනකොට තව ටිකක් පල්ලෙහාට එනකොට මට ටිකක් තව අමාරු වුණා වීඩියෝ කරගන්න කොහෙත්ම විදියක් තිබුණේ නෑ අපි කොහොම හරි මේ පල්ලෙහාටම එනකොට හවස 7 විතර වගේ වුණා ඊට පස්සේ මේගොල්ලෝ ගෙදරට ගන්න ඕන බඩු ටික අරගෙන කරගෙන කොහොම හරි අපි පලාබද්දලින් පිටත් වෙනකොට හවස 8ට කිට්ටුයි රෑ 8ට කිට්ටුයි ගෙදර එනකොට 11 විතර වුණා ගෙදර එනකොට ඉතින් ওই විදිහට තමයි මේ අවුරුද්දේ සිරිපා කරුණාව ඉවර වෙන්නේ මෙයා ඉතින් ටිකක් ලොකු වුණාම එක්කගෙන යන්න ඕනේ නේ බබා ඔය ලොකු වුණාම යනවනේ ඔව් එයාව ලොකු වුණාම එක්කගෙන යන්න ඕනේ වෙනද වගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්න. එහෙනම් අදට අපි යනවා. බයි කියන බබා. අන්න මේ පැත්තට බයි කියන. බයි අපි ගිහින් එන්න කිය. බයි.